ආයුබෝවන් සයින් අයුල් YouTube channel එකට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. අද වීඩියෝ එකකිනුත් මම අරගෙන ආවේ මගේ පුතාට දවසේ වේල් 5ට මම මොනවද හදලා දුන්නේ කියලා ඔයාලට පෙන්වන්න. මේ දවසේ බබාට මම වේල් 5ටම විවිධ වර්ගයේ කෑම හදලා දුන්නේ. ඉතින් ඔයාලත් බලන්න මම මොනවද පුතාට මේ හදලා දීලා තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ රසවත් වීඩියෝ මම ගොඩාක් ඔයාලට අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එකත් click කරන්න. මේ මං පුතාට හදපු උදේ කෑම එකේ වීඩියෝ එක මේ මුලින්ම තියෙන්නේ. ඉතින් මුලින්ම මම පොල් තෙල් ටිකක් වළඳට දාලා රතු ලුණු, සුදු ලුණු සහ මාළු ටිකක් මේ විදිහට මේ පොඩ්ඩක් බැද ගන්නවා. ඊට පස්සේ අල ගෙඩියක් grate කරලා අල ටිකත් තෙල් එකට දාලා ඊටකත් ටිකක් තෙල් එකකින් බැද ගන්නවා. තෙල් වලින් ටිකක් මේ ටික බැදුනට පස්සේ මම රයිස් නූඩල්ස් ටික එකතු කරගන්නවා. මම රයිස් නූඩල්ස් ටික තම්බලා නෙවෙයි මේ එකතු කරගත්තේ. මේ ටික ටිකක් මම සෝදලා ගත්තා එකපාරක් වතුරෙන්. ඊට පස්සේ ඒ ටික එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම පොල් කිරි ටිකක් එකතු කරගන්නවා මේ කෑම එකට. පොල් කිරි වලිනුත් නූඩල්ස් ටිකයි ඒ වගේම අල ටික මාළු ටික හොඳට මේ විදිහට තැම්බෙන්න දෙනවා. ඉතින් ඒ වගේම මම ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. දැන් ලුණු කුඩු ටිකක් ඒ වගේම කහ කුඩු ටිකකුත් එකතු කරගන්නවා. මේ කෑම එක ඔයාලට මාස 8 බබෙකුට උනත් හදලා දෙන්න පුළුවන්. මීට වඩා බෙරි කරලා ගන්න පුළුවන් කෑම එක. ඉතින් මාස 8 බබෙකුට හදනවා නම් ඔයාලා ලුණු එකතු නොකර මේ කෑම එක හදා ගන්න ඔයාලට පුළුවන්. පොල් කිරි වලින් කෑම එක ඉදුණාට පස්සේ හොඳ තෙල් පාටක් කෑම එකට එනවා. මේ කෑම එකට මම අන්තිමටම ගොටු කොළ ටිකක් හීනිවට කපලා එකතු කරගත්තා. ඉතින් මේ කෑම එක හරිම රසයි. මගේ පුතා හරිම ආසාවෙන් මේ කෑම එක කෑවා. උදෑසන කෑම වේල විදියට මම මේ නූඩල්ස් එක දුන්නේ. ඊට පස්සේ යාට අමතරව මම කෙසෙල් ගෙඩියක් උදෑසන කෑම වේලෙන් පස්සේ අතුරුපස විදියට දුන්නා. මම මොසරෙල්ලා චීස් ටිකකුත් පුංචි කෑලි වලට කඩලා මේ කෑම එක රස්නේ පිටින් මේ විදිහට එකතු කරගත්තා. ඊට පස්සේ වහලා තිබ්බා ඒ ටික දිය වෙනකන්. ඉතින් මගේ පුතා හරිම ආසාවෙන් උදෑසන කෑම වේල කෑවා. මේ තියෙන්නේ පුතාට මම හදලා දුන්නු උදෑසන අමතර වේල. මම පුංචි අලගෙඩි දෙකක් හීනිවට කපලා, ඒ වගේම මාළු කෑලි කීපයකුත් පුංචිවට කපලා පොල් තෙල් වලින් මේ ටික බෙදලා ගත්තා. ඒ වගේම තක්කාලි සෝස් එකකුත් පුතාට හදලා දුන්නා. පුතා තක්කාලි සෝස් කන්න ආස නිසා. කලිනුත් මම වීඩියෝ එකක් කරා බබාට තක්කාලි සෝස් එකක් කොහොමද ගෙදරදිම හදාගන්නේ කියලා. මේ ටැග් කරන වීඩියෝ එකෙන් ඔයාලා ගිහින් බලන්න කොහොමද මම තක්කාලි සෝස් එකක් ගෙදරදිම හදාගන්නේ කියලා. මම ඔයාලට බබාට බඩගිනි කරවන්න හොඳ ක්‍රමයක් කියන්නම්. ඉතින් මගේ බබා හොඳට සෙල්ලම් කරන බබෙක්, හරිම ක්‍රියාශීලී. යා හෙට දුවනවා මෙහෙට දුවනවා. මම යාට මේ දේවල් කරන්න ඉඩක් දෙනවා. ඉතින් ඒ නිසා යාට නිතරම බඩගිනි වෙනවා. ඉතින් අපිටත් එහෙමනේ. අපිත් පුටුවක වාඩි වෙලා එක දිගට හිටියොත් අපිට බඩගිනි වෙන ප්‍රමාණය අඩුයි. අපිට කෑම කන්න ඕන අවශ්‍යතාවය දැනෙන්නේ නැහැ. ඉතින් යාට නිතරම බඩගිනි වෙන්න නම් නිතරම යාව ක්‍රියාශීලීව තියන්න. ඔයාලට පුළුවන් එළියට එක් කරගෙන ගිහිල්ලා යත් එක්ක කෝම් පිට්ටු ගහන්න, ඒ වගේම වැලි අල්ලන්න, මොන හරි සෙල්ලමක් කරන්න දෙන්න. ඒ වගේම යත් එක්ක වතුර සෙල්ලමක් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරාම යාළට නිකම්ම බඩගිනි වෙනවා. ඉතින් වෙලාවට බබාලව කෑම කන්න හුරු කරගත්තාම හරිම පහසුයි. එතකොට යාළගේ කෑම ටික යාළට අවශ්‍ය වෙලාවට ඇඟට වැටෙනවා. ඒ වගේම බබාලගේ පෝෂණයටත් හොඳයි. බබාලගේ බර වැඩි කරගන්නත් අපිට පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහටයි මම දවල් කෑම එක මේ හදන්නේ. පොල් තෙල් ටිකක් වළඳට දාලා රතු ලුණු සහ ලොකු ලුණු තමයි මේ එකතු කරගෙන තියෙන්නේ. මම මේ ටික පොල් තෙල් වලින් මේ විදිහට බෙද ගන්නවා ටිකක්. ඊට පස්සේ කරපිංච කොළ ටිකකුත් එකතු කරගත්තා. කෑම එකට හොඳ සුවඳක් ගන්න ඕනි නිසා. ඊට පස්සේ මම මේ කෑම එකට කුකුළු මාස් එකතු කරගන්නවා. ඔයාලට කුකුළු මාස් වෙනුවට වෙනත් මස් වර්ගයක් හෝ මාළු වර්ගයක් එකතු කරගන්නත් පුළුවන්. මම පුංචිවට කපාගත්තු කුකුළු මාස් ටික දැන් එකතු කරගත්තා. ඉතින් මේ බත් එක විශේෂ බත් එකක් බබාට මම හදලා දීපු. හරිම රසයි. හරිම ආසාවෙන් මගේ පුතා මේ කෑම එක කෑවා. ඊට පස්සේ මම එළවලු විදියට දඹල ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම කැරට් ටිකක් එකතු කරගන්නවා. තව මම එළවලු වර්ග කීපයක් එකතු කරගන්නවා. ඔයාලා වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න මම මොනවද මේ අතරතුර මේ කෑම එකට එකතු කරගන්නේ කියලා.
දැන් මම මේ කෑම එකට ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. කහ කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ඔයාගේ බබාගේ වයස අනුව ඔයා මේ දේවල් එකතු කරගන්න. අවුරුද්දට අඩු බබෙකුට ලුණු කුඩු එකතු කරගන්නේ නැතුව හදන්න. මම ගම්මිරිස් කුඩු නම් බබාට මාස 8 ඉඳලා එකතු කරා. ඊටමත් සුළු ප්‍රමාණයකින් පටන් අරගෙන ටික ටික වැඩි කරමින් ගම්මිරිස් කුඩු බබාගේ කෑම වලට එකතු කරගත්තා. ඊට පස්සේ මම සුවඳල් හාල් ටිකක් මේ එකතු කරගන්නේ. ඔයාලට කැමති හාල් වර්ගයක් බබා කන හාල් වර්ගයක් මේ කෑම එකට එකතු කරගන්න පුළුවන්. ඉතින් සුවඳල් හාල් වලින් හදනවා නම් හරිම රසයි. එතකොට මේ කෑම එකට අමුතුම රසයක් එකතු වෙනවා. ඊට පස්සේ මම වතුර ටිකක් එකතු කරලා බත් එක තඹ ගන්නවා. ඊට පස්සේ බත් එක පොඩ්ඩක් වහලා තියෙනවා ටික වෙලාවක් වහලා තියලා ඊට පස්සේ මම ආයෙමත් බත් එක ඇරලා බලනකොට බත් එකට වතුර මදි ගතියක් තිබුණා. ඒ නිසා මම ආයෙමත් වතුර ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ මම මේකට තව එළවලු වර්ගයක් එකතු කරගන්නවා අලු කෙසෙල්. මට අලු කෙසෙල් ටික මුලින්ම එකතු කරගන්න බැරි වුණා. ඊට පස්සේ තමයි මට අලු කෙසෙල් තියෙනවා කියලා මතක් වෙලා ආයෙමත් අලු කෙසෙල් ටිකක් හීනිවට කපලා කෑම එකට එකතු කරේ. මේ ටිකත් හොඳට තැම්බිලා තිබුණා. එහෙම ප්‍රශ්නයක් උනේ නෑ. බත් එකත් එක්කම හොඳට තැම්බිලා තිබුණා. ඉතින් ඔයාලට පුළුවන් අලු කෙසෙල් ටික කැමති නම් මුලින්ම එකතු කරගන්න. තෙල් එකකින් බෙදලා ගන්න වෙලාවෙම. ඉතින් ඊට පස්සේ මම ආයෙමත් මේ ටිකක් තැම්බෙන්න වහලා තියෙනවා. ඊට පස්සේ ලුණු ටිකක් මදි නිසා මම ආයෙමත් ලුණු ටිකක් එකතු කරගත්තා. කහ කුඩු ටිකකුත් මදි නිසා කහ කුඩු ටිකකුත් එකතු කරගත්තා. දැන් ඔන්න බත් එක හරි ගානට තැඹිලා තියෙන්නේ. දැන් මම හොඳ උකු පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. හොඳම උකු පොල් කිරි වලින් එකතු කරගන්න. එතකොට තමයි කෑම එකේ රසය හොඳට දැනෙන්නේ. ඉතින් උකු පොල් කිරි කියලා කියන්නේ බබාගේ බර වැඩි කරගන්න පුළුවන් හොඳ අමුද්‍රව්‍යයක්. මේ දෙය අඩංගු වෙලා තියෙන නිසා. මම දැන් මේ අන්තිමට මේ එකතු කරගත්තේ හීනිවට කපාගත්තු ගොටුකොළ. ගොටුකොළ ටිකත් එකතු කරලා මම දැන් මේ ටික ආයෙමත් හොඳට කලවම් කරගන්නවා. දැන් පුතාට මම කෑම කවන්න බෝල් එකට මේ ටික බෙදා ගන්නවා. ඉතින් මේ බත් ටික ඔක්කොම පුතා කෑවා. යා හරි ආසාවෙන් කාපු බත් එකක්. ඔයාලත් බබාලට මේ කෑම එක හදලා දීලා බලන්න. පුතා දවල් කෑම එක ගත්තේ 2යි කාලට විතර. එයා 11ට වගේ නාලා නිදාගත්තා. ඊට පස්සේ 2ට නැගිටලා තමයි මේ කෑම එක කෑවේ. ඉතින් මේ කෑම එක ඔක්කොම ටික බබා කෑවා. ඊට පස්සේ යාට අතුරුපස විදියට මම යෝගට් එකකුත් දුන්නා. දවල් කෑම වේලෙන් පස්සේ හොඳට පුතා සෙල්ලම් කරා පැය 2ක් විතර. ඉතින් බෝල් ගැහුවා, බයිසිකල් පැද්දා. ගොඩාක් සෙල්ලම් කරපු නිසා යාට මහන්සි. ඒ නිසා අමතර ආහාර වේල විදියට මම කඩල ටිකක් මේ දුන්නේ පොල් එක්ක. ඉතින් යා වෙනදට කඩල තම්බලා කන්න අකමැති. මම ඒ නිසා යාට කඩල වලින් කේක් වර්ගෙම හදලා දීලා තියෙනවා කලින්. ඒ වුණාට මේ දවසේ එයා කඩල ටික ඔක්කොම කෑවා. බඩගිනි වෙලා හිටපු හින්දාත් වෙන්න ඇති. මේ කඩල ටික ඔක්කොම කෑවා. මට ඉතින් හරිම සතුටුයි කඩල නොකා හිටපු එක්කෙනා කඩල කන්න පටන් ගත්ත නිසා. පුතා කඩල කනකොට 4ට විතර ඇති. ඒ කියන්නේ පුතාගේ අමතර ආහාර වේල. ඊට පස්සේ මම රාත්‍රී ආහාර වේල පුතාට දුන්නේ 7ට වගේ. මම පුතා හොඳට කඩල කාපු නිසා මම රාත්‍රී ආහාර වේල විදිහට ගොඩාක් බර කෑමක් හදන්න ගියේ නෑ. පාන් හදලා දුන්නේ වෙනස් විදිහකට. මුලින්ම මම බිත්තරයකට ලුණු කුඩු සහ ගම්බිරිස් කුඩු දාලා කලවම් කරලා ඊට පස්සේ පෑන් එකට බටර් ටිකක් දාලා දැන් පාන් ටික අර අපි හදාගත්තු බිත්තර එකේ තවරලා ඊට පස්සේ බටර් වලින් මේ විදියට බෙදගත්තා. ඉතින් මේක පුතා හරිම ආසාවෙන් කන කෑම එකක්. මම පුතාට අමතර වේලට මම කලිනුත් මේ විදියට හදලා දීලා තියෙනවා. මේ කෑම එක බබාලට වලට අමතර වේලටත් දෙන්න පුළුවන්. බබාට ලොකු බඩගින්නක් නොතිබුණු නිසා තමයි මම මේ විදියට රාත්‍රී කෑම වේල දුන්නේ. පාන් පෙති 2ක් මේ විදියට මම ටෝස්ට් කරලා පෑන් එකට දාලා මේ විදියට හදලා දුන්නා. ඊට පස්සේ යාට හැබැයි මදි වුණා. ඊට පස්සේ මම ආයෙමත් බටර් ගාලා තව පාන් පෙත්තක් යාට නිකන් කන්න දුන්නා. එතකොට ආයෙමත් බඩ පිරෙන නිසා. ඒ වගේම අතුරුපස විදියට මම මේ දවසේ රාත්‍රී අතුරුපස විදියට දුන්නේ අඹ, පාන් සහ අඹ. ඉතින් මේ විදියට තමයි මගේ පුතාගේ දවසේ කෑම වේල ටික මම දුන්නේ. ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එකත් click කරන්න.